ඔන්න ඉතින් මේ ගමන නම් මම හිතන්නේ මගේ යාළුවන්ට පෙන්නන්න නැතුවම ඉන්න බැරි වුණා. ඒ නිසා මම හිතුවා වීඩියෝ එකක් එක්ක ගේන්න. අපි අහම්බෙන් සෙට් වුණු ගමනක්. මගේ ඉන්නවනේ ඉතින් කිසි යාළුවෝ ටිකක්. ඉතින් අතරමැදදී මමවත් මේ ගමනට සෙට් උනේ. අපි බෙලිහුල්ලෝ බලංගොඩ හරහා බෙලිහුල්ලෝට ආවා. බෙලිහුල්ලෙන් ඇවිල්ලා බෙලිහුල්ලෝයින් නන්පේරියල් ස්ටේට් එකට යන පාරේ ස්ටේට් එකට හැරෙන තැනින් ඒ ස්ටේට් එක පාරේ අපි දිගටම ගියා. මාර ලස්සන පාරක්. ඉතින් එතනින් කිලෝමීටර් 5ක් විතර ආවට පස්සේදී කැලේ ඇතුළට යන්න තියෙනවා. මෙන්න මේක තමයි කැලේ ඇතුළට යන්න තියෙන පාර. මෙන්න තැන. මේක ඉතින් මේ ගමනත් එක්කම මම මෙතෙන්ට එනකන් දන්නේ නැහැ මෙතන කොහොම තැනක්ද කියලා. හැබැයි මං වීඩියෝ කරගෙන ආවා. ඉතින් මේ වගේ පොඩි පොඩි දියඇලි තියෙනවා. ඉතින් ගමන් විඩාව නිවා ගන්න මූණ පොඩක් හොදගෙන මේ අපේ යාළුවෙක් තමයි යන්නේ. මෙයාට කතන්දර ගොඩක් වුණා මේ ට්‍රිප් එකේදී. ඉතින් ඒ ටික හරි නෑ මෙහෙම කියන එක. ඉතින් ඔන්න දැන් අපි හරියටම තැනට ළඟා වුණා. මාර ලස්සන view එකක් තියෙන්නේ. වැඩක් නෑ ඒ ගැන කතා කරලා මං හිතන්නේ රිලැක්ස් වෙන්න නම් මෙතන තමයි තැන. සිග්නල් නෑ. කිසි දෙයක් නෑ. ෆෝන් වල තියෙන වීඩියෝ බලපල ඉන්න පුළුවන්. එච්චර කරන්න පුළුවන්. මේක විඳින්න තියෙන්නේ. මං හිතන්නේ මෙතන තමයි මම දැකපු ලස්සනම තැන, ලස්සනම view එකක් තියෙන්නේ. නැචරල් pool එකක් මේ තියෙන්නේ. හැබැයි වතුර නම් පට්ටම සීතලයි. මම නම් බැස්සේ නෑ. මට ඒ තරම් දරා ගන්න අමාරු සීතලක් තිබුණා. හැබැයි මේ view එක නම් පිස්සු හැදෙනවා. මං හිතන්නේ මේ වගේ තැනක් නම් මම කාලෙකට ඇවිල්ලා නෑ. මම මතක කාලෙක ඇවිල්ලා නෑ. ඉතින් මේක අලුතෙන් අපි තමයි පළවෙනි ගෙස්ලා මේකට ආපු. අපේ හොඳම යාළුවෙක්ගේ ප්ලේස් එකක්. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරලා මේ වීඩියෝ එක දාන්න ඕනි කියලා හැමෝටම බලන්න. මේක ළඟදිම වෛරල් වෙයි කියලා ෂුවර්. මොකද මේ view එක මේ තැන එහෙම තැනක් ලංකාවේ තියනවාද මේක මිහි පිට තියෙන දිව්‍ය ලෝකයක් වගේ මට නම් හිතෙන්නේ. මාරම ලස්සනයි. ඇවිල්ලා බලන්න. ගොඩක් තැන් තියෙනවා බලන්න. නන්පේරියල්, බේකර්ස් බෙන්ඩ්. enjoy.